මගේ නම එයයි ප්‍රනාන්දු. මං ආවේ මාතලේ ඉඳලා. මම එන්න බැරුව මයි දරු දෙන්නට ලේසි දුකක් නෙවෙයි මං දුන්නේ. ඉතින් එයාලට ලේසියෙන්ගේ අමාරුවක් නෙවෙයි. අද මම මේ අපේ හමුදුර ගාවට ආවෙන් අද මම නැගිටලා මගේ ශක්තියෙන් ආවා. මම ලෝකෙටම කියන්නේ හැම කෙනෙක්ම එන්න මෙතෙන්ට. ඇවිල්ලා සෙත් ශාන්ති කරගෙන වෙන සුව කරගෙන යන්න කියලා තමයි මම කියන්නේ. ලෙඩෙක් සුව වෙන්න බලපානවා වෙදකම සහ හෙදකම. එතකොට සිත් සුවේ අදිස්ථාන පූජාව වෙනම ආධ්‍යාත්මිකව රෝගියාගේ මනස සුව කරලා මෛත්‍රී චිත්තයක් හිතේ ඇති කරවලා තමයි මානසිකව විරේකයක් කරලා තමයි අපි රෝගියෙකුට ප්‍රතිකාර කරන්නේ. ඒක තමයි අපේ සිරිසු ආරණ්‍යයේ තියෙන ප්‍රධානම ඖෂධය. බුදුරජාණන් වහන්සේ ධර්මය නැමැති ඖෂධය සියලුම ලෝක සත්‍යයන් ලබලා දුන්නා. වෛද්‍යවරු විදිහට අපි බෙහෙත් කලඳයි නුවණින් දෙකලඳක් ලබලා. ඒක එකක් තමයි බෙහෙත් වලට එහා ගියපු සෑම රෝගියෙක්ගේම මනසේ තිබෙන රෝගයේ සුව නොකර බාහිර තෙල් බෙහෙත් වලට වැඩක්. අම්මගේ හිතේ තිබුණා මට යන්න බැරි වෙයි. ඇවිද ගන්න බැරි වෙයි. ඒ අවිශ්වාසය නිසා මානසිකව වැටලා හිටියේ. මම මුලින්ම ඇති කරේ අනිෂ්ඨානයි. කල නොහැක්කක් නොමැත. රෝගියා අනිත්‍ය නම් රෝගිය නිට්ටය වේ නොනිට්ටය. ඔව් අපේ ආමුදුරනේ මට මේ ලොකු බරක් මේ ලොකු තාප්පයක් අර කොන්දර දැම්මා වගේ ආයේ මේ වගේ දීයක් මේ කොන්දේ ඉඳලා කකුල හිර කරලා තිබුණා. ඊට පස්සේ මට හිත ගන්න බෑ ඒක තප්පරයක්. ඊට පස්සේ ලොකු වලකට වැටෙනවා වගේ බොහොම අමාරුවෙන් තමයි කකුල උස්සලා ගන්න. ඒක අපේ ආමුදුරට පුදුම දැක නිවන් දකින්න ඇත්තටම කියන්නේ මේ දැන් මට ඉන්න පුළුවන් විනාඩි 20ක් විතර පිටගෙන ඉන්න පුළුවන්. එහෙමයි. දැන් අපේ ශරීරයේ තරවාරු අපේ ශරීරයේ මෙවැනි රෝග ඇති වෙන්න බලපාන. ස්ථූලභාවය, මේ මහත වැඩිකම ඒක අපි ඒකත් අඩු කරගන්න ගමන් මේ එන්ජින් එකේ ගෙවුනාම වාහනයක අපි ඔයිල් දානවා, ග්‍රීස් දානවා වගේ කරනවානේ. මේ මටත් ශරීරයේ නැමැති අවශ්‍ය අඩුපාඩු ටික දුන්නාම තව ටිකක් අල්ලන් යන්න අය දෙනවා. සදාකාලික නැහැ කොයි වෙලේ හෝ මරණයටපත් ඒ වෙන තාක් අම්මා දැන් ධර්මයෙන් වැඳගෙන දරුවන්ට පින් දීලා බුදුන් දැක්ක නිවන් දකින්න වරයම ඇති. අපි බෙහෙත් ටික කරලා ඉක්මනටම තව 90ක් සුව වෙලා නැහැ 50ක් හොඳයි දැන්. ඉතින් මට සතුටුයි මෙහිම ආපු එක. ඒ වෙදකම විශ්මිතයි විශ්වකර්මයි. ප්‍රාර්ථනා ගියාට පස්සේ මට ලොකු සුවයක් දැනුණා. ඒක මහා බල සම්පන්න තෙරපිය මහා විශ්වකර්ම මහා වාත භංගතයි කියන්නේ රෝග භංග කරන්න පුළුවන් ගුණයක් තියෙනවා. ඒ ලෝකෙ කොහෙවත් නෑ අපි කරන්නේ. හොඳයි ඒක.